මැතිව් පීරිස් පියතුමාගේ මාරක විසඳීමේ අභිරහස. ගෞරවනීය පියතුමෙක්, භූත විද්‍යාව පිළිබඳ විශාරදයෙක්, සමාජයේ ඉහළම පැලැන්තියේ අය දෙවියෙක් වගේ විශ්වාස කරපු මිනිස්සෙක්, තමන්ගේ පල්ලියේ ඇතුළෙම අතිශය භයානක මාරක සැලසුමක් ක්‍රියාත්මක කළා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ කිසිම ලේවැගිරීමක් නැතිව වෛද්‍ය විද්‍යාව පවා අන්දමන්ද කරපු ඒ මාරක විසඳීමේ ඝාතනය අද අපි විමසා බලමු. 1970 දශකයේ කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ ශාන්ත පාවුරු දේවස්ථානයේ ප්‍රධාන පියතුමා වුණේ මැතිව් පීරිස්. ඔහු විවාහක පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ යුනිස් පීරිස්. මැතිව් පීරිස් කියන්නේ ඒ කාලේ රටේ හරිම ප්‍රසිද්ධ චරිතයක්. විශේෂයෙන්ම භූතයන් පළවා හැරීමේ ශාන්ති කර්ම නිසා බොහෝ දෙනෙක් ඔහු වටා රොක්ුණා. මේ අතරතුර තමයි රසල් ඉන්ග්‍රම් සහ ඔහුගේ බිරිඳ ඩැල්රීන් ඉන්ග්‍රම් තමන්ගේ පෞද්ගලික ගැටලුවකට පිහිටපතා පියතුමා ළඟට එන්නේ. පියතුමා ඔවුන්ට උදව් කරන්න කියලා තමන් පදිංචි වෙලා හිටපු දේවස්ථාන නිවසේම ඔවුන්ට නවාතන් දෙනවා. නමුත් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ මේ ගෞරවනීය පියතුමා සහ ඩැල්රීන් අතර රහස්‍යගත පෙම් සබඳතාවක් ගොඩනගන බව. තමන්ගේ අනියම් ප්‍රේමියට බාධාවක් වුණු තමන්ගේ බිරිඳව සහ ඩැල්රීන්ගේ සැමියාව ඉවත් කරන්න පියතුමා හරිම සූක්ෂම සැලසුමක් හැදුවා. ඒ තමයි කිසිම කෙනෙක් සැක නොකරන නිහඬ මිනීමරුවෙක් පාවිච්චි කරන එක. ඒ මිනීමරුවා තමයි ඉන්සියුලින්. සාමාන්‍යයෙන් ඉන්සියුලින් දෙන්නේ දියවැඩියා රෝගීන්ට. හැබැයි නිරෝගී කෙනෙකුට ඉන්සියුලින් අධිමාත්‍රාවක් දුන්නොත් ඒ කෙනාගේ රුධිරයේ සීනි මට්ටම එකපාරටම පහළ බැහැලා සිහිමූර්ජාකත්වයට පත් වෙනවා. පියතුමා මුලින්ම රසල් ඉන්ග්‍රම්ට ප්‍රතිකාර කරන මුවාවෙන් හොර රහසේ මේ විස එන්නත් කරන්න පටන් ගත්තා. රසල් දියවැඩියා රෝගියෙක් නෙවෙයි. ඒත් ඔහු නිතරම ක්ලාන්ත වෙලා ඇද වැටෙන්න ගත්තා. අවසානයේ 1978 දී රසල් මිය ගියත් පියතුමාගේ තත්ත්වය නිසා කවුරුත් ඒ ගැන සැක කළේ නැහැ. ඊළඟ ඉලක්කය වුණේ පියතුමාගේ බිරිඳ යුනිස් පීරිස්. රසල්ට කරපු දේම ඔහු තමන්ගේ බිරිඳටත් කළා. ඇයවත් රෝගාතුර කරලා කොළඹ මහරෝහලට ඇතුළත් කළා. හැබැයි මෙතනදී තමයි සැලසුම වැරදුනේ. රෝහලේ දක්ෂ වෛද්‍යවරුන්ට එක දෙයක් අමුතුයි කියලා හිතුණා. පියතුමා රෝහලට ඇවිත් යුනිස්ට මොනවා හරි කන්න හෝ බොන්න දීලා ගිය හැම වෙලාවකම ඇයගේ සීනි මට්ටම අසාමාන්‍ය විදිහට බිඳුවටම පහයි වැටුණා. වෛද්‍යවරුන් රහසින් පරීක්ෂණ පවත්වලා තහවුරු කරගත්තා මේක ස්වභාවිකව වෙන දෙයක් නෙවෙයි, පිටතින් ශරීරයට දින දෙයක් නිසා වෙන දෙයක් කියලා. යුනිස් පීරිස් මහත්මියත් 1979 දී මිය ගියත් වෛද්‍යවරුන් සහ පොලිසිය එකතු වෙලා පියතුමාගේ නිවස පරීක්ෂා කළා. එහිදී ඔවුන්ට හමු වෙන ඉන්සියුලින් වර්ග සහ රුධිරයේ සීනි අඩු කරන මාරක ඖෂධ වර්ග. අවසානයේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට කිසිව ඇසින් දුටු සාක්ෂියක් නැතිව හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි මත පමණක් මැතිව් පීරිස් සහ ඩැල්රීන් ඉන්ග්‍රම් මිනීමරු චෝදනයට වරදකරුවන් වුණ 1984 පෙබරවාරි 15 වෙනිදා ඔවුන් දෙදෙනාටම මරණ දඬුවම නියම වුණා. පසුව අභියාචනයකදී ඩැල්රීන් නිදහස් වුණත් මැතිව් පීරිස්ගේ වැරද්ද ස්ථිර වුණා. වසර ගණනාවක් හිරබත් කාපු ඔහු 1997 දී නිදහස ලබාගෙන ඊට වසරක් පසුව මෙලොව හැර ගියා. ආගමික ලෝගුවකට මුවලා වෙලා කරපු මේ බිහිසුණු අපරාධය අදටත් අපරාධ විද්‍යාවේ ඉගෙනන විශේෂිත පාඩමක්.